guys, English Word channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ question සාධන ආකාරය ගැන. ඉතින් අපි මුලින්ම බලමු. හැමදාම කරන ක්‍රියාවක් ගැන ප්‍රශ්න අසන විට do does යොදන්න. ඉතින් ඒකේ අපි මුලින්ම ප්‍රශ්නයක් හදනකොට මුලින්ම do හෝ does යොදනවා. ඊට පස්සේ subject ඊට පස්සේ තමයි verb යොදන්නේ. ඉතින් ඔයාලා දන්නවා do යොදන්නේ I, you, they, we කියන මේ subjects වලට විතරයි කියලා. එතකොට does යොදන්නේ she, he, it කියන subjects යොදනකොට විතරයි කියලා. අපි බලමු example එකක්. Do you go to the school? ඔයා පාසල් යනවද? ඊට පස්සේ තව එකක් තියෙනවා non-verb යොදා සාධන වාක්‍යවලදී is, am, are යන උපකාරක පද වාක්‍යයේ මුලට යොදා ප්‍රශ්න සාදයි. ඉතින් අපි ඒකෙදි මුලින්ම is, am, are කියලා යොදනවා. ඊට පස්සේ subject යොදනවා. ඊට පස්සේ අපි non-verb යොදනවා. example එකක් බලමු. Is she kind? ඇය කරුණාවන්තයිද? ඉතින් මං හිතනවා අද මම කියලා දුන්න එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මගේ වීඩියෝ එක සමග රැඳුණු ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් දවසකින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන හමු වෙමු.